සුබ දවසක් මැණික් යාළු සියලුම දෙනාට. ඉතින් මම මුලින්ම ඔයාලට මේ පෙන්වන්නේ බ්ලූ සෆායා එකක්. ඉතින් මේක හොඳ ක්ලීන් ගලක්. කැරට් 20.2යි ගානක් තියෙනවා. එතකොට මේකෙන් අපිට ලූ ක්ලීන් කැරට් 8ක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගලක් සාමාන්‍යයෙන් මිල යන්නේ ලක්ෂ 25ක් 30ක් විතර වගේ තමයි ඒ අතර ප්‍රමාණයකට යන්නේ. ඉතින් මම ඔයාලට මේ ගණනුත් එක්කලා කිව්වේ මෙන්න මේ වගේ ගල් වලින් ඔයාලා ඊට පස්සේ කට් ඇන්ඩ් පොලිෂ් කරලා ඔයාලට ලොකු ලාභයක් ලබන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා ගෙවුඩ වගේම තියෙන මොස්ටෝන් ගලක්. ඉතින් මේවා මේ ගෙවුඩ නෙමෙයි. මේවා මොස්ටෝන් මේවා මහ ලොකු මිලක් යන්නේ. මේකේ ගලම වටින්නේ රුපියල් 2000 3000ක් වගේ තමයි. ඉතින් මේවා හැබැයි හොඳයි මොස්ටෝන් ඔය අපල වලට අරේ මේ දාන මොස්ටෝන් ගල් හොඳයි. පළඳින්න. එතකොට මේ තියෙන්නේ ගෙවුඩත් නෙමේ මොස්ටෝනුත් නෙමේ. එතකොට මේක ඇවිල්ලා නිකන් දුම් ගලක්. ඒ කියන්නේ නිකන් තිරිවාණ වල තියෙන දුම් ගලක් මේ තියෙන්නේ. ඒ වුණාට මේක මොස්ටෝන් පැත්තට තමයි ගොඩක් යන්නේ. ඊට පස්සේ මම ඔයාලට අහපුව පෙන්නන්නම් මේ ගල. එතකොට මේකේ සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙනවා. නමුත් මොස්ටෝන් පැත්තට තමයි යන්නේ. ඉතින් ඒ වගේ එක එක විවිධාකාර ගල් තියෙනවා. ඉතින් ඔයාලට මේ දන්නේ නැති හින්දා තමයි මේ කියන්නේ. ඉතින් මේ වගේ ගල් හම්බුනහම විසි කරන්න එපා. ඔයාලා ළඟින් තියාගන්න. දැන් අපිට දෙයක් දැක්කහම මොනවද කියන්න අපි හරියටම දන්නේ නැහැ. ඒ හින්දා ඒ ගල් වල මොකද්ද කියන එක අපි හරියටම දැනගන්න ඕන. ඉතින් දැන් අර දන්න කෙනා දන්නවා. ඉතින් නොදන්න කට්ටිය දන්නේ නැති හින්දා තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේ වගේ ගල් හම්බුනා. මේ වගේ ගලුත් ඉතින් වටිනාකමක් තියෙන. කියන්නේ ගල් එකතුවක් වශයෙන් තියාගන්න. ඒතර ගල් හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ සමහරව හිතයි ගෙවුඩ කියලා නෑ. මේ තියෙන්නේ yellow sapphire. yellow sapphire crystal එකක් තියෙන්නේ. එතකොට මේ වගේ ඒවා අහු වෙනවා. එතකොට මේකේ පාට නෑ. නිකන් white එකකට වගේ යන්න තියෙන්නේ. නමුත් yellow sapphire එකක්. ඉතින් මේ වගේ ගල් නම් එච්චර ලොකු මිලක් එන්නේ නෑ. සාමාන්‍යයෙන් ගන්නට තමයි යන්නේ. මොකද මේ වගේ ගල් වලින් අපිට ගත්තට සාමාන්‍යයෙන් ගට්ටන් පොලිෂ් කරන්න මේකේ ප්‍රමාණය මදි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මේ ග්‍රීන් සර්කන්. සර්කන් කියන්නේ මේ જાතිය. ඉතින් මේකත් ලොකු මිලක් යන ගල් නෙමෙයි මේ. ඒක සමහර රැවටෙන්න පුළුවන් මේ කිසෝදෙල් කියලා නෑ ග්‍රීන් සර්කන්. ඒතකොට මේක ඇවිල්ලා ගෙවුඩ ගල. ඒතකොට මොස්ටෝන් එක වගේම තියෙන ගෙවුඩ ගල. තේරෙනවද? එතකොට ඒව අපි හරියට අඳුන ගන්න ඕනේ. මොකද මොස්ටෝන් වෙනයි ගෙවුඩ වෙනයි. ගෙවුඩ වලින් කියන්නේ පිච්චපුවාම සපය එකක් එනවා. නමුත් මොස්ටෝන් පිච්චපුවාම එහෙම වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ගෙවුඩ. එතකොට ගෙවුඩ කියන්නේ මොකද්ද? ගෙවුඩ ගල් මොනවද කියලා හරියට අඳුන ගන්නවා. ඒත් ගල් වර්ග රාශියක් තියෙනවා. ඉතින් ඒ ගල් අතරින් තමයි ඔය ගල් අපිට හඳුන ගන්න තියෙන්නේ. ඉතින් මැණික් ශේෂයේදී අපි හරිම ගල තෝරගන්න එක තමයි අපිට වැදගත්කමක් තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් මම ඔයාලට මේ සර්කන් එකක් පෙන්නනවා. ඉතින් මේ වගේ වීඩියෝ මම ඉස්සරහට තව ගොඩක් ගේනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වගේ ගල් වලට බලන්න පුළුවන් ගල් වල වටිනාකම තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඔට්ටු ගෙවුඩ. සමහරක් විට ඔයාලා අහලත් නැතුව ඇති ඔට්ටු ගෙවුඩ ගලක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ තිබ්බත් එතකොට ලොකු මාකට් එකක් නෑ මේ ගල් වලට. ඊට පස්සේ හපෝ ආයේ ක්‍රිස්ටල් එකක් තියෙනවා. ඉතින් මේකේ මේ පළුදු තියෙන නිසා මේ වගේ ගල් වලට යන්න එපා. නිකන් මේ ගල් වලට ගිහිල්ලා නිකන් අර ඔයාලට ඒ කියන්නේ මේ විකුණන්න නෙමෙයි නිකන් ළඟ තියාගන්න මේ වගේ ගල් වලට ගියාට කමන්නේ නෑ. ඉතින් ඒ හින්දා මම පොඩි වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ. ඊට පස්සේ බ්ලැක් තෝර එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ගලුත් අහු වෙනවා. ඉතින් මේ වගේ ගල් වුණා නිකන් පයින් ගහලා යන්න එපා. මේකෙත් පොඩි වටිනාකමක් තියෙනවා. නැත්තෙම නෑ. ඉතින් ඔයාලට ඉතින් හැමතිස්සෙම කියන්නේ channel එක subscribe කරන්න bell icon එක දාන්න. එහෙනම් සුබ දවසක් කියලා අදට නතර වෙනවා.